මට හම්බුණා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල බීමට ජලය ලබා ගන්න එක් ජල ප්‍රභවයක් පිළිබඳව. මේකේ මිලියන 96කට වඩා වැඩි ප්ලාස්ටික් බෝල ප්‍රමාණයක් මතුපිට පාවෙමින් තියෙනවලු. මේ ජලාශයේ ගැලුම් මිලියන 3කට වඩා වැඩි ජල ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි කියන්නේ. එක දිගට භාවිතා කළොත් එය නගරයකට සති 3ක් සඳහා ප්‍රමාණවත් කියලත් සඳහන් වෙනවා. මේ ප්ලාස්ටික් බෝල පාවෙමින් තියෙන්නේ ජල වාෂ්ප අඩු කරන්න කියලා තමයි මට දැනගන්න හම්බ වුණේ. මේ ප්ලාස්ටික් බෝල වලට කියන්නේ ෂේඩ් බෝල්ස් කියලාලු. මේවා මගින් සන්ලයිට් එක ජලයට වැටෙන එක අඩු කරනවා කියලානේ කියන්නේ. එතකොට වතුර ටික වාෂ්ප වෙලා යන්නේ නැහැ. ඒ වගේම ජලයේ බැක්ටීරියා වර්ධනය වීමත් සන්ලයිට් එක වැටීම මගින් ජලයේ වන රසායනික ප්‍රතික්‍රියාවනුත් අඩු වෙනවා කියලා තමයි විශේෂඥයෝ කියන්නේ. මේ ප්ලාස්ටික් බෝල වියදමෙන් ඉතාමත් අඩුයි. එකක් $7-3 වගේ ගාණක් තමයි වෙන්නේ. හදලා තියෙන්නේ බ්ලැක් පොලිතිලයින් වලින්. මේවට සන්ලයිට් එක මගින් සිදුවන විකාදනය ගොඩාක් අඩු වෙනවා කියලා තමයි විශේෂඥයෝ කියන්නේ. ඒ වගේම මේවා වසර 25ක විතර තිස්සේ ඉඳන් මේ වෙනකම්ම මේ ජලාශයේ තියෙනවා කියලත් වැඩිදුරටත් සඳහන්. අපිලගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.